කුරුල්ලන් කියන්නේ පෘථුවිය වඩාත්ම ආකර්ශනීය සත්ව කණ්ඩායම් වලින් එකක්. සමහරු ශක්තිමත් පියාපත් එක්ක ඉහළ අහස පියාඹනවා. තවත් අය කවදාවත් පොළවෙන් ඉහළට යන්නේ නැහැ. එයාලා ඇවිදිනවා, දුවනවා, එහෙමත් නැත්නම් පිහිනනවා. මේ වෙනස අමුතු දෙයක් වගේ පෙනුනත් මේක ඩයිනෝසරයන්ගේ කාලය දක්වා ගැඹුරු ඉතිහාසයකට අපිව අරන් යන කතාබහක්. සමහර පක්ෂීන්ට පියාසර කරන්න පුළුවන් වෙද්දී තවත් අයට ඒක කරන්න බැරි වෙන්නේ ඇයි? මේක ගැන කතා කරන්න නම් පරිණාමය, ජාන විද්‍යාව සහ පැවැත්ම කියන කාරණා තුනම අපි අවධානය යොමු කරන්න ඕනේ. කොහොමද සබහාදහම සෑම ජීවියෙක්ම තම පරිසරයට සහ අවශ්‍යතාවලට ගැලපෙන විදිහට හදලා තියෙන්නේ කියලා ඔයාට මේ වීඩියෝ එකේ අවසානයේ වෙද්දී තේරෙන්න ගන්නවා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඩයිනෝසරු යුගය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් තියෙන පක්ෂීන්ව අපිට පියාසර කරන්න පුළුවන් සහ බැරි අය විදියට කාණ්ඩගත කරන්න පුළුවන්. වසර මිලියන ගානකට කලින් අද අපි දන්න ගොඩාක් ඩයිනෝසරයන්ට පිහාටු තිබ්බා. නමුත් එයාලා තාමත් කුරුල්ලන් නෙමෙයි. පිහාටු මුලින්ම ඒගොල්ලන්ට ලැබෙන්නේ පියාසර කරන්නත් නෙමෙයි. ශරීරයේ උණුසුම්ව තබා ගන්න. ඒ වගේම සම ආරක්ෂා කරගන්න සහ සමහර විට සහකරුවන්ව ආකර්ෂණය කරගන්න තමයි ඒගොල්ලන්ට මේ පිහාටු ලැබෙන්නේ. කාලයත් එක්ක සමහර කුඩා ඩයිනෝසරයන් ගස්වලින් ගස්වලට ග්ලයිඩ් වෙලා යන්න ගත්තා. එයාලා ඒගොල්ලන්ගේ පිහාටු සහිත දෑත් භාවිතා කරගෙන වාතය මේගොල්ලන්ගේ චලනය පාලනය කරගන්න ගත්තා. වසර මිලියන ගානක් පුරාවට සිදුවුණු මේ පරිණාමීය ක්‍රියාවලිය අවසානයේ පළමු මුල් පක්ෂීන් නිර්මාණය කරනවා. මේ මුල් පක්ෂීන්ට සැහැල්ලු අස්ති, ශක්තිමත් පියාපත් සහ වල්ග තිබ්බා. ඒවා සමබරතාවයට උදව් වුණා. මේ වෙනස්කම නිසා එයාලට පියාසර කරන්න, අනතුරුවරින් බේරෙන්න, ඒ වගේම ආහාර සොයාගන්න සහ අලුත් ස්ථාන ගවේෂණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. සියලුම පක්ෂීන්ට පියාසර කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පරිණාමය සෑම සතෙක්ටම එකම හැකියාවන් ලබා දෙන්නෙත් නැහැ. පරිණාමය යම් සතෙක්ට දෙන්නේ ඒ සතා ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන්න අවශ්‍ය ඒ දේවල් විතරයි. සමහර පක්ෂීන් භයානක විලෝපිකයන් නොමැති දූපත්වල ජීවත් වෙලා තියෙනවා. එයාලට එතනින් පැනලා යන්නවත් පියාසර කරන්නවත් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ශරීර පරම්පරා ගණනාවක් පුරා වෙනස් වෙලා පියාඹන්න බැරි සතුන් විදිහට හැඩගැහෙනවා. ඒ වෙනුවට එයාලට ලැබෙනවා ශක්තිමත් කකුල් සහ ශක්තිමත් සිරුරක්. පැස්බරා, එමු, ඒ වගේම පෙන්ගුයින් සහ කිවි වගේ පක්ෂීන් මේ ආකාරයෙන් පරිණාමය වෙච්ච සත්තු. එයාලට සාමාන්‍ය විදිහට පියාඹන තැනට එන්න ගොඩාක් ශක්තිය ඕන වෙනවා. සරලවම සමහර සතුන්ට ඒක කරන්නවත් බෑ. ඒ නිසා ස්වභාව දහමට එයාට වේගෙන් දුවන්න හෝ පිහිනන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. පෙන්ගුයින් පියාසර කරන්නන් වෙනුවට හොඳ පිහිනන්නන් බවට පත්වෙන්නේ මෙන්න මේ නිසා. ඒ වගේම පැස්බරා ගොඩබිමේ වේගෙන් දුවන අය බවට පත්වෙන්නෙත් ඒ නිසාම තමයි. කුරුල්ලෙක්ට පියාසර කරන්න හැකිද, එහෙමත් නැත්නම් බැරිද යන්න සම්බන්ධයෙන් ජාන විද්‍යාවත් ලොකු කාර්යභාරයක් කරනවා. පියාඹන පක්ෂීන් සහ පියාඹන්නේ නැති පක්ෂීන් තුළ අස්තිබර, පියාපත් හැඩය, මාංශපේශී ශක්තිය සහ පිහාටු වර්ගය තීරණය කරන ජාන වෙනස්. පියාඹන පක්ෂීන්ට කුහර අස්ති තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ අස්ති බොහොම සැහැල්ලුයි. නමුත් පියාසර නොකරන පක්ෂීන්ගේ අස්ති බොහොම ඝනයි. පියාඹන පක්ෂීන්ට පියාපත් සඳහා එන්ජිමක් විදියට ක්‍රියා කරන කීල් අස්තියට සම්බන්ධ විශාල පපුවේ මාංශපේශියක් තියෙනවා. මේකට කියන්නේ කීල් කියලා. නමුත් ගොඩාක් පියාසර නොකරන පක්ෂීන්ට කුඩා කීල් එකක් තමයි තියෙන්නේ. සමහර අයට ඒක ඇත්තෙම නෑ වගේ. ඒ නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ශරීරයේ වාතයට උස්සගන්න ප්‍රමාණවත් තරම් බලයක් ජනනය කරන්න බෑ. මේ ජානමය වෙනස්කම් හදිස්සියම සිදුවුණු දෙයක් නෙමෙයි. ඒවා පරම්පරා ගණනාවක් පුරා සම්ප්‍රේෂණය වෙච්ච බොහොම මන්දගාමී වෙනස්කම්. පැවැත්මේ අවශ්‍යතා තමයි ඕනම සතෙක්ගේ ශරීරය හැඩගස්වන්න. විලෝපිකයන්ගෙන් බේරෙන්න, ඒ වගේම දිගු දුර පියාඹන්න අවශ්‍ය වෙන පක්ෂීන් ඒගොල්ලන්ගේ පියාසර කිරීමේ හැකියාව දිගටම පවත්ව ගන්න ඕනේ. ඒ නිසාම ඒගොල්ලන්ට පියාඹන්න අවස්ථාවක් ලැබෙනවා. බිම ආරක්ෂිතව ජීවත් වෙන, ඒ වගේම බිම ජීවිතේ කෑම හොයාගන්න වෙනස්ම ක්‍රම හොයාගත්ත සතුන්ට මේ පියාඹන්න තියෙන අවස්ථාව ටික ටික නැති වෙලා යනවා. පරිණාමය කියන දේ කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒක නොනවත්වා ජීවින්ව වෙනස් කරනවා. අද අපි කුරුල්ලන් දිහා බලනකොට ඉහළ අහසින් රාජාලියගේ ඉඳලා අයිස් යට කිමිදෙන පෙන්ගුයින් දක්වා
අපිට පේන්නේ මේ ඩයිනෝසරයන්ගෙන් ආරම්භ වෙච්ච වසර මිලියන ගානක ඉතිහාසයක්. අද අපි කුරුල්ලන් අධ්‍යයනය කරනකොට අපිට තාමත් ඒගොල්ලන්ගේ ඩයිනෝසරයන්ගේ අතීත ඉඟි පේන්න ගන්නවා. එයාලගේ කකුල්වල හැඩය, පිහාටුවල රටා සහ බිත්තර වලින් ඒගොල්ලන් ලෝකෙට බිහිවන ආකාරය පවා වරක් පෘථුවිය පාලනය කරපු පුරාණ ජීවීන් තමයි අපිට සිහිපත් කරන්නේ. සෑම පක්ෂි විශේෂයක්ම ඒගොල්ලන්ගේ DNA තුල එම දිගු පරිණාමීය කතාවේ කුඩා කොටසක් අරන් යනවා. කුරුල්ලන්ගේ තේරුම් ගැනීම ඩයිනෝසරයන් සහ ජීවයේ ඉතිහාසයේ තේරුම් ගැනීමේ ක්‍රමයක් වෙන්නේ මෙන්න මේ නිසා. විද්‍යාඥයන් තවත් පොසිල හොයාගෙන ජාන විද්‍යාව ගැන වැඩි විස්තර ඉගෙන ගන්නකොට මේ කැපී පේන වෙනස්කම් මිලියන ගණනක් වසර පුරා සිදු වුණු ආකාරය දැන් අපි ඉගෙනගෙන තියෙනවා. කොහොම නමුත් පියාසර කරන පක්ෂීන් සහ පියාසර නොකරන පක්ෂීන් අතර වෙනස ස්වභාවදහමේ වරදක් නෙමෙයි. ඒක ජීවිතය අනුවර්තනය වන ආකාරය පිළිබඳ හොඳ උදාහරණයක්. සෑම කුරුල්ලෙක්ටම විවිධ හැකියා තියෙනවා. සමහරු පියාඹනවා, තවත් අය දුවනවා, ඒ වගේම තවත් අය ඉන්නවා පීනනවා. තව අය ඉන්නවා මේ තුනම කරනවා. මේ හැම එකක්ම හැඩ ගැහිලා තියෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතා අනුව. පියාඹන පක්ෂීන් ජීවිතේ ගෙනියන්න අහස ප්‍රගුණ කරලා තියෙනවා. පියාසර නොකරන පක්ෂීන් ගොඩබිම හෝ මුහුදේ ඒගොල්ලන්ගේ ශක්තිය සොයාගත්තා. පරිණාමය කියන්නේ යම් ජීවයක් කොච්චර වේගවත්ද හෝ ශක්තිමත්ද කියන දේ නෙමෙයි. ඒක ලබා දෙන්නේ ඒ අදාළ කෙනාට ගැළපෙන දේ විතරයි. ඒ තුලින් එයාට ජීවත් වෙන්න, වර්ධනය වෙන්න සහ ඉස්සරහට බෝ වෙන්න එයාගේම අවස්ථාවක් හැදෙනවා. ඉතින් අපි අහස හරහා පියාඹන කුරුල්ලෙක් හෝ අයිස් සහිත ජලය හරහා කිමිදෙන පෙන්ග්වින් කෙනෙක් දිහා බලනකොට වසර මිලියන ගණනාවක වෙනස්කම්වල ප්‍රතිඵලය තමයි දකින්නේ. ඒගොල්ලන්ගේ කතාව ඩයිනෝසරයන්ගෙන් තමයි ආරම්භ වෙන්නේ. පස්සේ ඒක ජාන විද්‍යාව මගින් හැඩගැස්වෙනවා. මේක තේරුම් ගැනීම අපිට මතක් කරලා දෙනවා සබහාදහම ඇත්තටම කොච්චර අභිරහස්මේ තැනක්ද කියලා. සෑම පක්ෂයක්ටම අපිට හිතාගන්න බැරි පැරණි ඉතිහාස කතාවක් එයාල ඇතුලේ අරන් යනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියනවට අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ හැමදේම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමුවරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.